IELTS waiver and academic qualifications. මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? ඉස්සෙල්ලම මම IELTS waiver එක ගැන ඔයාලට පැහැදිලි කරලා ඉන්නම්. IELTS waiver මේ වචනේ ඇහිච්ච ගමන් ගොඩක් කට්ටිය හිතන්නේ IELTS exam එකක් කරන්න ඕනේ නැහැ කියලා. ඒත් ඇත්තට මේක හරිද? මට චූටි වෙලාවක් දෙන්නකෝ. මම මේක සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නම්. මුලින්ම IELTS කියලා කියන්නේ International English Testing System කියන English test එක. මේක UK University එකකට ඔයා යනවා නම් ඔයාගේ English proficiency එක prove කරන්න ඉල්ලන exam එකක්. හැබැයි සමහර universities IELTS score එක වෙනුවට English proficiency evidence එකක් accept කරනවා. උදාහරණයක් විදිහට ඔයාගේ O level English results එක හොඳයි නම් A level general English results එක හොඳයි නම් එහෙමත් නැත්නම් ඔයා ඉගෙනගත්ත previous institute එකක MOI එක English medium වලින් තියෙන documents ඔයා ළඟ තියෙනවා නම් ඔයාට universities වලින් IELTS waiver එක ගන්න පුළුවන්. ඉතින් මේකෙන් පැහැදිලි වෙන්නේ IELTS exam එක අයින් කරනවා කියලා නෙවෙයි. ඔයාගේ IELTS score එක වෙනුවට English qualifications accept කරනවා කියන එකයි. හැබැයි මේ requirements හැම university එකකටම හම්බ වෙන්නේ නැහැ. ඉතින් academic qualification කියන්නේ මොකක්ද? ඒක කොහොමද IELTS waiver එකෙන් වෙනස් වෙන්නේ කියන එක ඔයාලට දැනගන්න part 2 එක යනකම් wait කරන්න වෙනවා. ඉතින් බලන් ඉන්නව නේද?